මේ වෙනකොට තවත් අවාසනාවන්ත සිද්ධියක් වාර්තා වෙනවා. කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ T1 පරයන්තයට නැවත ප්‍රහාරයක් එල්ල වූ බවට මේ වෙනකොට කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේ වන විට කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සියලු ගමන් අත්හිටුවා ඇති බව තමයි වාර්තා වෙන්නේ. දැනට කුවේටයට පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන් තොටුපළ වෙත යොමු කරලා කියලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ වෙනකොට කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පහසුකම් කීපයකට නැවත වතාවක් බරපතල හානි සිදු වුණා කියලා වාර්තා වෙලා තියෙනවා. පුද්ගලයන් කීප දෙනෙකු තුවාල ලබා ඇති බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මෙතන සටහන් කරලා තියෙනවා වැඩිදුර දැනුම් දෙන තුරු සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇත කියලා. ඉතින් කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් තමයි මේ පුවත වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මම නැවත කියන්නම් ඉරාන ප්‍රහාරයකින් T1 ගුවන් පර්යන්තයට නැවත වතාවක් හානි සිදු වෙලා තියෙනවා. මේදී පුද්ගලයන් කීප දෙනෙකුට තුවාල සිදු වෙලා කියන පුවත සටහන් වෙනවා. ඉතින් මෙතන සටහන් කරලා තියෙන්නේ පුද්ගලයන් තුවාල ලැබු පුද්ගලයන් දැනටමත් ප්‍රතිකාර සඳහා යොමු කරලා තියෙනවා. ඉතින් ඒවා තමයි කුවේට් ආරක්ෂක හමුදාවෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. කුවේටයට පැමිණෙන ඕනම සතුරු ක්‍රියාකාරකමක් නිරීක්ෂණය කරමින් ඕනෑම වර්ධනයකට මුහුණ දීමට පූර්ණ සූදානමකින් සිටින බව තමයි කුවේට් ආරක්ෂක අංශ මේ වෙනකොට වාර්තා කරලා තියෙන. ඉතින් මෙතන සටහන් කරන පරිදි ගොඩනැගිලි වලට සැලකිය යුතු දේපල හානි සිදු වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ පිළිබඳව සමාජ මාධ්‍යයේ තොරතුරු ෂෙයා වෙනවා. ඉතින් මේ තුවාල ලැබු පුද්ගලයන්ගේ රටවල් පිළිබඳව මේ වෙනකොට නිල තොරතුරු තහවුරු කරලා නැහැ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනින් මේ දේවල් යථාර්ථයට පත් වෙලා තුවාල ලැබූ සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරක් ආවොත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට අරගෙන එනවා. තට්ටැමල් YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. පරිස්සමෙන් ඉන්න. බුස්සරණයි හැමෝටම.